මගේ තාත්තා පෙදරීරුවෙක්. අද මම මැණිකක් වගේ ලංකාවෙම බැබලෙනවා. රටම දන්න ටීචර් අම්මාට පොලිස් පරිවාරක රථ සිදුවීම හේතුවෙන් පොලිස් විමර්ශනයක්. මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන උපකාරක පන්ති ගුරුවරයෙක් වන හයිසිකා ප්‍රනාන්දු පොලිස් යතුරුපැදි සහ පොලිස් මෝටර් රථ සමග ගමන් කිරීමේ වීඩියෝ පිළිබඳව පොලිසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා. 5 වසර ශිෂ්‍යත්ව උපකාරක පන්ති ගුරුවරයෙක් ලෙස කටයුතු කළ ඇය පොලිස් නිල වාහන හා පොලිස් නිලධාරීන් නීති විරෝධී ලෙස භාවිතා කර ඇද්දයි පරීක්ෂණයක් සිදු කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක බුද්ධික මනතුංග මහතා සඳහන් කරනවා. අදාළ උත්සවය සඳහා ශිෂ්‍යත්වයට පෙනී සිටි සිසුන් 8000ක් සහභාගී වන බවට දැනුම් දී මුදල් ගෙවීමේ පදනම මත පොලිසියෙන් එම පහසුකම් ලබාගෙන ඇති බවද ඔහු පවසනවා. නමුත් ඇය එහිදී ඇයගේ වෙනත් කාර්යයන් සඳහා එම පොලිස් පහසුකම් ලබාගෙන ඇති බව නිරීක්ෂණය වෙන බැවින් ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ කරන බවද ඔහු සඳහන් කළා. ඇය එම උත්සවය සඳහා මල් දැමීමට හෙලිකොප්ටරයක්ද භාවිතා කර තිබුණා. මෙම ගුරුවරිය විසින් තමන්ගේ පුද්ගලික ප්‍රතිරූපය ගොඩනගා ගැනීම සඳහා මෙම පොලිස් සම්පත් භාවිතා කර තිබෙන බවට අනාවරණය වී ඇති බවද පොලිසිය පවසනවා.